පච්චුප්පන්නේන යාපෙන්ති අද ඉන්න තැන සතුටින් ඉන්න. කනකොට සතුටෙන් කන්න. අඳිනකොට සතුටෙන් අඳින්න. යනකොට සතුටෙන් යන්න. ඒක තුල සතුටින් ජීවත් වෙන්න. එතන නිවන තියෙන්නේ. මැරිච්ච මිනිස්සුන්ට නිවන් හම්බ වෙන්නේ නෑ මහත්තයා. අපි හැබැයි ගහනවා ලොකුවට නිවන් සුව ලැබේවා කියලා. මිනිහකට නිවන් සුව ලැබෙනවා නම් මේ වෙනකොට බොරැල්ලේ කනත් ඉන්න ඔක්කොම නිවන් දැකපු අය. එක මිනිස්සෙක් හම්බුන්නේ නෑ නේද නිවන් දැකලා ඉන්න. බොරු විච්චූරණ වැඩ. නෑ. පච්චුප්පන්නේන යාපෙන්ති අද සතුටෙන් ඉන්න. සතුටෙන් කන්න, සතුටෙන් ජීවත් වෙන්න, සතුටෙන් සලකන්න, සතුටෙන් බණ අහන්න, සතුටෙන් සිල් ගන්න, සතුටෙන් උදව් උපකාර කරන්න, සතුටෙන් ගහක් යට හරි කමන්නේ ඉඳගෙන සතුටෙන් කෝපියක බොන්න. එතන තමයි නිවීම තියෙන්නේ. ඒක කරගන්න බැරි මිනිස්සයා කොහොමද සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සති, සම්මා සමාධි වඩන්නේ? බෑ නේද ඕක කරන්න? ඇයි ඔබට බැරි? සතුට නැති නිසා. ඔබ සතුටෙන් ඉන්නකොට ඔබ මනස හරි පිරිසුදුයි නේ. මම ඔබට කියන්න සතුටෙන් ඉන්න. කවුරු හරි කෙනෙක් තරක කරොත් එහෙම බුදුහාඳුරෝ කියලා තියෙන්නේ ඔක්කොමත් නෑ. බුදුහාඳුරෝ කිව්වේ හිතින් අතහරින්න කියලා මිසක් බුදුහාඳුරෝ කිව්වේ අතින් අතහරින්න කියලා නෙවෙයි. අතින් අතහැරපු ගොඩාක් මිනිස්සු කරන්නේ හිතින් අල්ලගෙන විඳවන එක. හැබැයි හිතින් අතහැරපු ගොඩාක් මිනිස්සු කරන්නේ අතින් අල්ලගෙන සතුට වෙන එක. ඔබ කරන්නත් ඕනේ මොකක්ද? හිතින් අතහරින්න. ඔබ කලබල වෙන්නේ මොකෙන් අතහරින්නද? අතින් අතහරින්න. අතින් අතහැරියට හිතේ තමයි දුක තියෙන්නේ. හිතේ තමයි සතුට තියෙන්නේ.